අයිබෝව ස්ටැටිස්ටික්ස් කියන එක අපිට මොකටද වැදගත් වෙන්නේ? ඇයි මේ ස්ටැටිස්ටික්ස් කියලා එකක් තියෙන්නේ? අපිට ස්ටැටිස්ටික්ස් ඕනෙමද? ඉතින් මේක ගැන කතා කරන්න මම පොඩි කතන්දරයක් ඔයගොල්ලන්ට මුලින් කියන්න. ඉතින් හිතන්න ගම්මානයක් තියෙනවා. මේ ගම්මානේ මිනිස්සුන්ට ස්ටැටිස්ටික්ස් කියන එක එපා වෙලා තියෙන්නේ කියලා හිතන්න. ස්ටැටිස්ටික්ස්, මැත්ස්, ඊට පස්සේ නම්බර්ස් කියන ඒවා මේ ගම්මානේ නැහැ. ඒක අතහැරලා ඒගොල්ලෝ. ඉතින් මේ ගම්මානේ ඉන්නවා බේකරියක් කරන මිනිස්සු. ඉතින් මේ මිනිස්සයා හැමදාම පාන් ගෙඩි 10ක් පොරණුවෙන් හදනවා. ඉතින් මේ 10 ගන්න ගමේ ඉන්න මිනිස්සු ඉතින් පොර කනවා. ඉතින් මේ මිනිස්සයා හිතනවා මේ ගමේ මිනිස්සු මං හදන පාන් ගෙඩි ගන්න කණ්ඩ ගොඩක් ආසයි. ඒකින්ද තමයි මේගොල්ලෝ මෙච්චර පොර කන්නේ කියලා මේ මිනිස්සයා හිතනවා. හැබැයි ගමේ ඇත්තරම මිනිස්සු 100ක් 150ක් විතර ඉන්නවා. හැබැයි හැමදාම මේ බේකරියේ පාන් හදන මිනිස්සයා හදන්නේ පාන් ගෙඩි 10ක් විතරයි. හරි. එතකොට මේ ගමේ ඉස්කෝලේකුත් තියෙනවා. හරි. සාමාන්‍ය විදිය පාසලකුත් තියෙනවා. ඉතින් මේ පාසලේ ගුරුවරු ඉන්නවා. ගුරුවරු ඉස්කෝලේ එනවා. ගුරුවරු උගන්වනවා. ඒ විදිහට ළමයිනුත් ඉස්කෝලේ එනවා. 7:00 ඉඳන් 1:00 වෙනකම් වැඩපිළිවෙල යනවා. ඊට පස්සේ සාමාන්‍ය විදියට එක්සෑම්ස් කියලා දේවලුත් දෙනවා. ඉතින් මෙහෙම තියෙද්දි ගමට වසංගත රෝගයක් එනවා. ඉතින් මේකෙදි එක මිනිහෙක් ඇවිල්ලා වෛද්‍යවරයෙක්ට ඒ ගමේ ඉන්න වෛද්‍යවරයාට කියනවා ඇඟේ පතේ අමාරු ටික එයාට තියෙන සිම්ප්ටම්ස් ටික කිව්වට පස්සේ ඉතින් වෛද්‍යවරයා තමුන්ට කැමති විදිහට බේතක් දීලා එයා කියනවා දවසට එක ගානේ දවස් 5ක් මේක ගන්න කියලා. ඊට පස්සේ එයා ගියාට පස්සේ තවත් මිනිහෙක් ඇවිල්ලා කියනවා මේ ඒ විදිහටම එයාගේ සිම්ප්ටම්ස්. එතකොට වෛද්‍යවරයා දැනගන්නවා හරි මෙතන වසංගත රෝගේ තමයි ගිහිල්ලා තියෙන්නේ කියලා. එතකොට එයාගේ සිම්ප්ටම්ස් අර කලින් ආපු එක්කෙනාට වඩා ටිකක් බරපතල. ඇඟේ පතේ අමාරු ටික වැඩි. ඉතින් මේ වෙලාවේ වෛද්‍යවරයා හිතලා හරි මෙයාගේ ටිකක් වැඩිනේ දැන් මෙයාට තියෙන ලෙඩේ තත්ත්වය. ඒකින්ද මෙයාට පෙති 2 ගානේ දවසට පෙති 2 ගානේ සතියක් ගන්න කියලා කියනවා. ඊට පස්සේ ඊළඟ දවසේ අම්මා කෙනෙක් පොඩි ළමයෙක් එක්කත් ඇවිල්ලා කියනවා මේ පොඩි ළමයාට ඒ වසංගත රෝගේ වැළඳෙන්න ඇවිල්ලා තියෙනවා. ඒතකොට දැන් පොඩි ළමයා අඬනවා. ඉතින් මෙහෙම අඬද්දී වෛද්‍යවරයාට හිතෙනවා මේ පොඩි ළමෙක් නැවිල්ලා ඉන්නේ මේ පොඩි ළමයාට ගොඩක් අමාරු වෙති කියලා හිතලා වෛද්‍යවරයා පෙති 3 ගානේ සතියක් ගන්න කියලා ඒ දුන්න පෙති ටිකම දෙනවා. ඉතින් මෙහෙම වැඩේ වෙද්දී ඕගොල්ලන්ට මෙතන නිකන් මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරෙන්නේ නැහැ. ගමේ හැමෝම තම තමුන්ට ඕනේ දේ තම තමුන්ට හිතන විදිහට තමයි කරන්නේ. වෛද්‍යවරයා තමාට ඕනේ විදිහට බේත් ටික දෙනවා. එතකොට වයස ගැන ප්‍රමාණය ගැන කිසිම තැකීමක් නැහැ. තමුන්ට හිතුණු විදිහට තමුන් හිතන විදිහට බේත් ටික දෙනවා. ඉතින් පාන් හදන මිනිස්සයා හිතනවා තමුන්ගේ පාන් වලට ගොඩක් අය කැමති. ඒකින්ද තමුන් පාන් හැමදාම 10ක් හැදුවොත් ඇති කියලා. ඉල්ලුමට ප්‍රමාණ සැපයුමක්ද? ඒව ගැන කිසිම අයිඩියා එකක් නැහැ. එතකොට පාසල පැවැත්වීගෙන යනවා. පාසලෙන් විය යුක්ත වෙනවද කියන එක ගැන පාසින් රේට් එකක් ගැන ඒව ගැන ලොකුවට බලන්නේ නැහැ. මොකද මෙතන මේ ගමේ ස්ටැටිස්ටික්ස් එපා කරලා තියෙන්නේ. ඉතින් මෙහෙම යද්දී මේ ගම ඇත්තටම පැවතෙයිද? ඉතින් මෙතනදී තමයි අපිට ස්ටැටිස්ටික්ස් කියන එක ඇත්තටම ඕනේ වෙන්නේ. මොකද එක එක්කෙනාට හිතන දේවල් ටික කරන්න ගත්තොත් කොච්චර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද මම හිතනවා එක ආකාරයකින් තව කෙනෙක් තවත් ආකාරයකට හිතනවා. ඉතින් අපි හිතන දේවල් ගොඩක් ඒවා අපි ගන්න ඩිසිෂන්ස් අරවා මේවා හැම දෙයක්ම වගේ අපේ පාස්ට් එක්ස්පීරියන්ස් එකත් එක්ක පදනම් වෙලා තමයි අපි ගන්න. හරි? අපි ඉගෙනගත්තු දේවල්, අපි ලෝකෙදී අපි දැකපු දේවල්, හරි? අපි එක්ස්පීරියන්ස් කරපුවා අනුව තමයි අපි අපේ ඩිසිෂන්ස් ගන්න. ඉතින් එක විදිහේ බයසස් අපි අතර පවතිනවා. හැබැයි ස්ටැටිස්ටික්ස් කියන එකෙන් තමයි මේ හිතන දේවලුයි රියැලිටි එකයි අතර තියෙන ગેප් එක පෙන්වන්නේ. ස්ටැටිස්ටික්ස් කියන එක පදනම් වෙලා තියෙන්නේ ඩේටා අනුව. හරි? නම්බර්ස් අනුව. ඉතින් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අර අපි කතා කරපු ගම්මානේ වෛද්‍යවරයා තමුන්ට හිතුණු විදිහට තමයි බේත් ටික දුන්නේ. හරි? ඒජ් එක ගැන කන්සිඩර් කරේ නැහැ.
අපි දන්නේ නැහනේ පොඩි ළමයෙක්ට කොච්චරක් බෙහෙත් දෙන්න ඕනේද? එතකොට වැඩිහිටියෙකුට කොච්චරක් බෙහෙත් දෙන්න ඕනේද? එතකොට එක එක සිම්ප්ටම්ස් අනුව මොන මොන බෙහෙතද දෙන්න ඕනේ? එතකොට ඒවා ස්ටැටිස්ටික්ස් අනුව තමයි හරි ප්‍රමාණවත්. හරි ඒජ් එකට අනුව මොන බෙහෙතද දෙන්න ඕනේ? මොන ප්‍රමාණයද වැඩ කරන්නේ කියලා බලගන්න. සමහර වෙලාවට බෙහෙත දෙන්න පුළුවන්. හරි අවශ්‍ය ප්‍රමාණය ලැබුණ නැති වුණොත් ඒත් ප්‍රශ්නයක්. හැබැයි අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ලැබුණොත් මොකද වෙන්නේ? හරි ඉතින් ඒකටම උදාහරණයක් විදිහට අර අපි කොවිඩ් කාලේ අපිට එක එක ඩෝසස් දුන්නා. හරි ෆස්ට් ඩෝස් එක කියලා එක බෙහෙතක්. ඊට පස්සේ ආයි සෙකන්ඩ් ඩෝස් එකක්. ඊට පස්සේ ආයි තර්ඩ් ඩෝස් එකක් ගන්න කිව්වා. හරි ඊට පස්සේ ෆයිසර් කියලා තිබ්බා, මැඩෝනා කියලා තිබ්බා. ඉතින් ඔය විදිහේ එක එක ඩෝසස් එන්නේ ඒවා ස්ටැටිස්ටිකලි ඒගොල්ලෝ චෙක් කරලා බලනවා ඇත්තටම මොන බෙහෙත දුන්නොත්ද මොන ප්‍රමාණවල් වලින් දුන්නොත්ද කොච්චරක් ඩෝසස් ප්‍රමාණයක් දුන්නොත්ද ඇත්තටම මේ වසංගත රෝගේ මඩලන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් තවත් උදාහරණයක් විදිහට අපි පාසලක් ගැන කතා කරා. ඉතින් මේ පාසලේ හිතන්න පාසින් රේට් එක 10%යි කියලා. හරි. එතකොට ගුරුවරු දෙන්නෙකුත් ඉන්නවා. එක්කෙනෙක් විද්‍යාව උගන්වනවා අනිත් කෙනා ගණිතය උගන්වනවා. ගණිතයට හැම කෙනෙක්ම ලකුණු හොඳට ගන්නවා කියලා හිතන්න. ඉතින් ගණිතය ගුරුවරයා ගාවට ගිහිල්ලා එයාගෙන් අහනවා මේ ළමයිගේ performance එක කොහොමද කියලා. එයාගේ perspective එකට අනුව එයා කියනවා ළමයි හොඳයි. ළමයිගේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ගණිතය පේපර් වලට හොඳට උත්තර ලියලා තියෙනවා. හැබැයි විද්‍යාව ගුරුවරයා ගාවට ගියාම විද්‍යාව ගුරුවරයා කියනවා ළමයි හොඳ නැහැ කියලා. ස්ටැට් වලින් බලන්නේ නැතුව එක එක්කෙනා ගාවට ගිහිල්ලා ඇහුවොත් එක එක්කෙනා එක උත්තර දෙන්නේ. ඉතින් මේ වගේ එක එක්කෙනාට හිතන දේවලුයි රියැලිටි එකයි අතර තියෙන ગેප් එක ස්ටැටිස්ටික් වලින් පෙන්වනවා. ඉතින් මේ ස්ටැටිස්ටික්ස් මේ ලෝකයේ තියෙන දේවල් පිළිබඳ සෙන්ස් එකක් ලබා ගන්න අපිට ගොඩාක් උදව් වෙනවා. එතකොට මේ ලෝකයේ සැඟවිලා තියෙන පැටර්න්ස් මොනවද? එතකොට එක එක දේවල් කම්පෙයාර් කරන්න, ප්‍රෙඩික්ට් කරන්න, ෆෝකාස්ට් කරන්න මේ ස්ටැටිස්ටික්ස් ඉවහල් වෙනවා. මේ ලෝකයේ තියෙන අන්සර්ටයිනිටි එකට උත්තර දෙන්න තමයි ස්ටැටිස්ටික්ස් යූස් කරන්නේ. ඒක තවත් විදිහකින් කියනවා නම් මේ අන්සර්ටයිනිටි එක ක්වොන්ටිෆයි කරන එක තමයි ස්ටැටිස්ටික්ස් යූස් කරලා අපි කරන්නේ. ඒක හින්දාම තමයි ස්ටැටිස්ටික්ස් වලට කියන්නේ science of uncertainty කියලා.